කඩේ තියෙන ෆ්‍රයිඩ් රයිස් වලට ඇබ්බැහි වුණ ඔයාට ඔන්න ඒ රසටම අද මම කිසිම රසකාරකයක් නොදා චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන විදිය අරගෙන ආවා. ඉතින් මේක ගොඩාක්ම රස රෙසිපි එකක්. ඒ වගේම බත් එක ගොඩාක් රසට උයා ගන්න මම ටිප්ස් ගොඩාක් අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. මේ වෙනකොට මම බත් එක උයාගෙන තියෙන්නේ. බත් එක හොඳටම නිවෙන්න දීලා ඊළඟට ෆ්‍රිජ් එකෙන් තියන්න. ඊළඟට මේ විදියට ටිකක් ඉඩ තියෙන භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් රත් වෙන්න දාලා ඒකටම මේ විදියට තම්බ ගනිපු චිකන් ටික කටු ඉවත් කරලා මං එකතු කරගත්තා. කහයි ලුණුයි පොඩ්ඩක් දාලා තමයි චිකන් ටික තම්බ ගත්තේ. ඒකේ කටු ඔක්කොම ඉවත් කරලා මේ වගේ කෑලි වලට කඩාගෙන තමයි චිකන් ටික බෙදගන්නේ. කලින් තම්බ ගත්තම චිකන් ටික හරියම ඉක්මනින් බෙද ගන්න පුළුවන්. මේ වගේ අඩු තෙල් ප්‍රමාණයකින් එතකොට ඉක්මනින්ම බෙදෙනවා. පළවෙනිම දේ තමා අපි ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගනිද්දී හොඳට ඉඩ තියෙන භාජනයක් එහෙම නැත්නම් මේ වගේ වෝග් එකක් පාවිච්චි කරන්න ඕන. ඔන්න දැන් චිකන් ටික රන්වන් පාට වෙන්න බැදිලා තියෙන්නේ. මම මේ භාජනයම පැත්තකට කරලා ඊළඟට තෙල් ටික වැඩි නම් එකෙන් පොඩ්ඩක් අයින් කරගන්න පුළුවන් ආට ඊළඟට ඒකට එකතු කරගන්නවා බිත්තර. මම බිත්තර දෙකයි එකතු කරේ. ඔයාට කැමති ප්‍රමාණයක් බිත්තර එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමා ෆ්‍රයිඩ් රයිස් එකට තෙල් පොඩ්ඩක් වැඩිපුර එකතු කරාම තමා අර කඩේ තියෙන රසම අපිට ගන්න පුළුවන් වෙන්නේ. බිත්තර ටික මේ වගේ හොඳට ස්ක්‍රැම්බල් වෙන්න දීලා ඊට පස්සේ ඔයාට පුළුවන් මේකට තලා ගනිපු ඉඟුරු සුදු ලුණු එකතු කරගන්න. ඉඟුරු සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරගන්න. ගාලික් වැඩිපුර එකතු කරාම ෆ්‍රයිඩ් රයිස් එක හරියම රසයි. ඊළඟට ඔයාට පුළුවන් කරපිංච ටිකක් එකතු කරගන්න. දැන් මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්න ඕන. සුවඳ එනකන් ටෙම්පරාදු කරගන්න. ලිපේ ගින්දර මේ වෙලාවේදී මීඩියම් හීට් එකේ තියාගන්න. මම මීට කලින් ඔයාලට චිකන් ෆ්‍රයිඩ් රයිස් හදාගන්න පුළුවන් ක්‍රම ගොඩාක් අරන් ආවා. රසකාරක දාලත් හදන විදිය අරන් ආවා. ඉතින් අද කිසිම රසකාරකයක් සෝස් වර්ගයක් පාවිච්චි කරන්නේ නැතුව තමයි මේ ෆ්‍රයිඩ් රයිස් එක අපි හදාගන්නේ. ඔන්න දැන් මම පොඩියට කපා ගනිපු ලොකු රට ලුණු ගෙඩියකුත් එකතු කරා. මං අද මේ හදාගන්නේ කිලෝ 1ක ෆ්‍රයිඩ් රයිස් එකක්. ඊට පස්සේ මේ විදියට ඒ ටිකත් හොඳට ඔක්කොම එක කලවම් කරලා ටෙම්පරාදු කරගන්න. දැන් මම මේකට කපා ගනිපු ගෝව ටිකක් කැරට් ටිකක් එකතු කරගන්නවා. කැරට් ග්‍රේට් කරලා අරගත්තේ නැහැ. මම පිහියෙන්මයි හීනියට කපා ගත්තේ. ඊළඟට ගෝව ටිකකුත් හීනියට ලියාගත්තා. ඒකත් එකතු කරගන්නවා මේ ගමන්ම. දැන් මේ ටිකත් මේ විදියට ඔක්කොම එක කලවම් කරලා ටෙම්පරාදු කරගන්න. දැන් මේකට ලුණුත් එකතු කරලා කලවම් කරගන්න. ඒ වගේම ගම්මිරිස් කුඩු වලිනුත් තේ හැඳි කාලක් වගේ එකතු කරගන්න. ටිකක් වැඩිපුර සැරට කනවා නම් තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්න. මේකට ලුණු එකතු කරාදී පරිස්සමට එකතු කරන්න. මොකද බත් එක උයා ගනිද්දිත් අපි ලුණු එකතු කරලා තමයි උයා ගන්න ඕන. දැන් ඊළඟට මෙන්න මේ විදිහට ටෙම්පරාදු කරන්න. ගොඩාක් වෙලා ටෙම්පරාදු කර ඉන්නත් එපා. දැන් මම එකතු කරේ සීනි මේස හැන්දක්. ඉතින් ඊළඟ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට්ස් එක තමයි සීනි එකතු කරන එක. සීනි එකතු කරාම එළවලු වල ලස්සන පාට ඉතුරු වෙනවා. ඒ වගේම බත් එකට හොඳ රසක් එකතු වෙනවා. දැන් මම මේ බත් ටික එකතු කරන්නේ ෆ්‍රිජ් එකේ දාලා තියලා. මං අද උයාගත්තේ කීරි සම්බහල් කිලෝ එකක්. බත උයාගනිද්දී ඒකට බටර් ටිකක් ලුණු ටිකක් එකතු කරලා උයාගන්න. බටර් නැත්නම් පොල් තෙල් චුට්ටක් එකතු කරන්න. උයලා ඉවර වෙලා හොඳට කෝරු ගාලා නිවෙන්න තියලා ඊළඟට ශීතකරණයේ පහළ කොටසේ පැයක් විතර තියලා අරගන්න. පුළුවන් නම් ඊට වඩා තිබුණත් ප්‍රශ්නයක් නෑ. මොකද අලුත් බත් වලින් උයනට වඩා ෆ්‍රිජ් එකේ දාලා අරගන්න බත් වලින් උයා ගන්න ෆ්‍රයිඩ් රයිස් එක හරිම රසයි. බත් වල ඇට හොඳට වෙන් වෙලා තියෙනවා. බත් එක බැරි වෙන්න නම් උයා ගන්න එපා. හරි ගානට වතුර තියලා උයා ගන්න. ඔන්න අන්තිමට මම ලීක්ස් කොළ ටිකත් මේකට එකතු කරා. ඔයාට ලීක්ස් වෙනුවට ලුණු කොළ හීනියට කපලා එකතු කරගන්නත් පුළුවන්. දැන් මේ විදියට අපි කලවම් කරන්න ඕන ලිපේ ගින්දර වැඩි කරලා. මේ වෙලාවේදී ලිපේ ගින්දර වැඩි කරන්න. මොකද බත් එක හොඳට කූල් එකේ තියෙන්නේ. මේ ක්‍රමයට ඔයා හදලා බලන්න හරියම රසයි මේ ෆ්‍රයිඩ් රයිස් එක. chili paste ටිකක් තිබුණා නම් මේක ගොඩාක් රසට කන්න පුළුවන්. බත්තට හොඳට ෆ්‍රයි වෙන්න ගින්දර වැඩි කරලා විනාඩි 5ක් විතර හොඳට කලවම් කරන්න. අඩිය කර වෙන්න දෙන්න එපා. ඉතින් උණුවෙන්ම කන තරමට තමා ගොඩාක්ම රස. හතල බැලුවත් රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකකුත් දාන්න. වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි.